කොහොමද ළමයි ඔන්න ඔලව අදත් ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා බාගි ව්ලොග්ස් මගේ YouTube channel එකට. අද හොඳටම වැස්ස දවසක්. ඉතින් උයන්න ගොඩාක් කම්මැලි. මට හිතුණා ඔයාලට වැස්ස දවසට ගැලපෙන හොඳ මෙනු එකක් හදාගන්න විදිහ පෙන්වන්න. ඇත්තටම මේක හරිම සාමාන්‍ය මෙනු එකක්. ඔයාලා හැමදාම හදනවනේ පරිප්පු. පරිප්පු වලට ගැලපෙන පොඩි මෙනු එකක් පෙන්වන්න තමයි ආවේ. අද හොඳටම වැස්ස. බලන්නකෝ මං හැදුවේ මොනවද කියලා. හරිම රසයි. ඒ වගේම වැස්ස වෙලාවට හොඳටම ගැලපෙන කෑම පිඟානක් ආසාවෙන් කෑවා හැමෝම. බලමු අපි මම මුලින්ම පරිප්පුවක් හදාගන්න තමයි යන්නේ. මේ විදිහට පරිප්පුව හදාගෙන මම දියකිරි ටිකක් දාලා ලිපේ තියලා අන්තිමට හිඳෙනකොට මිටි කිරි ටිකක් දාලා බාගන්න තමයි යන්නේ. ඊට පස්සේ මම මාළු ටිකක් බෙදලා ගන්නවා මේ සාලයෝ. සාලයෝ බෙදගන්න හරිම විදිය මම දැන් මීට කලින් වීඩියෝ එකේ ඔයගලන්ට දාලා ඇති. ඔයාලා ඒක බලන්න බලපු නැති කට්ටිය. මේ වගේ අලුත් ක්‍රමයක් තමයි මම මේ පාර ඔයාලට කියලා දුන්නේ සාලයෝ බදින්න. ඒක බලන්න. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ try කරලා නැති ඇති අද වෙනකම් මේ ක්‍රමේ. ඊට පස්සේ මම මාළු බදින්න කලින් පපඩම් ටිකක් බෙද ගන්න තමයි යන්නේ. පපඩම් ටිකකුත් බෙදගත්තා. දැන් අපි මාළු ටික බෙදගමු. හරිම ලේසි. මම ඔයාලට step by step කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා මේ මාළු ටික හදාගන්න විදිහ. පොඩි වෙලාවක් යන්නේ මේ විදිහට මාළු බදිනකොට. අර තනිකර සාලය පිටින් බදිනකොට වගේ නෙමෙයි. මේ විදිහට තමයි මම බත් එක ලෑස්ති කරගත්තේ. සුදු බත් එකක් හදාගත්තේ. පරිප්පු එකත් හින්දලා වගේ හදාගත්තා. හරිම රසයි වැස්ස වෙලාවට හොඳට ගැලපෙන කෑම එකක්. උණු උණුවේ කන්න ඕනේ. ඊට අමතරව අර ගර්කින් පෙති දෙක තුනකුත් කපා ගත්තා. ඔයාලා try කරලා බලන්න. මේක හරිම සරලයි, ලේසි, ටක් ගාලා හදාගන්න පුළුවන් කෑම එකක්. ඕන වෙලාවකට කන්න පුළුවන්. Thank you මගේ වීඩියෝ එක බලුවට.